ආයුබෝවන් යාළුවනේ ගමගෙදර කුස්සියෙන් අද මම වැලිතලප හදන්නයි යන්නේ. ඉතින් මම මේ ටිකක් වේලුණු පොල් ගෙඩියක් ගාලා ටිකක් බැද ගන්නවා රන්වන් පාට වෙන්න. ඒ කිව්වේ පොල්වල තෙත ගතිය යන්න ටිකක් බදිනවා. ඒ මොකද දන්නවද වැලිතලප ටික දවසක් තියා ගන්නවා නම් පිලුණු වෙන්නේ නැහැ. කැකුළු හාල් පිටි කිලෝ 1යි ග්‍රෑම් 250යි. සීනිත් ග්‍රෑම් 900ක් විතර. බැදපු කැකුළු සහල් පිටි තමයි මම ගත්තේ. ඉතින් ඒකට ලුණු සල්පයක් එකතු කරනවා. බැදගත් පොල් ටිකත් එකතු කරනවා. ලා රන්වන් පාට වෙන්න බැදගත් පොල්. ලුණු සල්පයක්. ඒ වගේම තමයි වතුර ටික ටික එකතු කරලා මේ පිටි ටික පිට්ටු ගැට හදාගන්න ඕනේ. දැන් මේ මම කරන්නේ පිට්ටු ගැට කරන එක. ඒකට බොහොම ප්‍රවේශමෙන් වතුර එකතු කරන්න ඕනේ. වතුර වැඩි වුණොතින් මේක රොටි පිටි ගුලියක් වගේ තෙතට එකටම බැඳිච්ච පිටි ගුලියක් වගේ වෙනවා. එහෙම නැතුව චූටි මල් කැකුළු වගේ අපි උදාහරණයට කියන්නේ ඔලු ඇට සමානව මේ පිට්ටු ගැට හදාගන්න ඕනේ කියලා. ඉතින් වතුර බොහොම ප්‍රවේශමෙන් ටික ටික විටින් විට එකතු කරමින් පොල් සමග කලවම් වුණු හාල් පිටි පිට්ටු ගැට කරගන්න ඕන. හාල් පිටි බැද්දේ නැතුව ගන්නත් පුළුවන්. අපිට ඉඳිආප්ප තම්බන ප්‍රමාණයට හාල් පිටි බැදලා ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බැදපු පිටි වලින් හැදුවාම වඩා මෙලෙකට තියෙනවා වැලිතලප. ඉතින් බලමු. මම කවියකුත් කියන්නම් මේ එකම. කැකුළු සහල් පිටියේන්ද වට කර ඔලු ඇටමින්ද තම්බා කඩ පිම්මෙන්ද සුරැකිව තබායෙහින්. අතීතයේ ජනප්‍රිය කෑමක්නේ වැලිතලප. ඒ කාලේ අපේ ආත්තම්මලා අම්මලා වැලිතලප හදනකොට කියපු කවියක් තමයි ඔය. අපිට දුවදරුවන්ට අපේ පුංචි දුවදරුවන්ට දැනගන්නත් එක්ක තමයි මම මේක ගායනා කරේ. මේ වැලිතලපවල පිට්ටු ගැට ඕලු ඇට සමානව හදාගන්න කියලා තමයි කියන්නේ. කැකුළු සහල් පිටි එකතු කරලා අතින් මේ විදියට රවුමට වට කරනකොට ඔලු ඇටමින් පුංචි ගැට හැදෙනවා. මේක කඩ උස්නය. එහෙම නැත්නම් වාෂ්පයෙන් තම්බන්න අපි ඒකට කියනවා කඩ පිම්ම කියලා. රෙද්දක් මුට්ටියකට බැඳලා වතුර දාලා වතුර නටනකොට ඒ රෙද්ද උඩට අපි මේ පිට්ටු ගැට එකතු කරලා පිට්ටු තඹ ගන්න ඕන. මම අද ස්ටීමර් එකේ ඒකට කෙසෙල් කොලයක් දාලා අර සිදුරු වලින් හැලිනවට එහෙම තමයි ඉක්මනට හදා ගන්න ඕන නිසා මම පිට්ටු තඹ ගන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. දැන් මේ පිට්ටු ටික වෙලාවක් ගැට කරන්න ඕනේ පිටි ටික. ඒක ටිකක් අමාරු වැඩක් හැමෝටම බෑ. සිහින්න පිට්ටු ගැට හදාගන්න. එක ගානට මේ ලොකු කැට නැවත ලිහලා ආයිම ඒවා පුංචි ගැට ගානට හදලා කුල්ලේ දාලා අපේ අම්මලා නම් මේක පොලනවා. ඒකට කියනවා පුහු කරනවා කියලා. දැන් මේ හදාගත්ත ඔලු ඇට ගානට පුංචියටම තියෙන ගැට ටික මම එකතු කරගන්න තමයි යන්නේ. මේ ටික එකතු කරලා එක සැරයක් පිට්ටුව තැම්බෙන්න තියෙනවා. නැවත පිට්ටුව තැම්බෙන අතරේ ඉතුරු ටිකත් ගැට හදලා අපි තඹ ගන්න තමයි හදන්නේ. වැලිතලප කියන්නේ ඉතින් ගොඩක් අයට ගුණදායකයි. මොකද තෙල් පාවිච්චියක් කරන්නේ නැහැ. අසනීප තියෙන රෝග තියෙන ලෙඩෙකුට උනත් අපිට කෑමට දෙන්න පුළුවන්. කහට තේ එක්ක හරිම රස පාරම්පරික රස කැවිල්ලක් වැලිතලප කියන්නේ. වතුර වැඩි කරගන්නත් හොඳ නැහැ. වතුර අඩු වෙන්නත් හොඳ නැහැ.
වතුර අඩුව පිට්ටු ගැට හැදුනොත් මොකද දන්නවද වෙන්නේ? ඒ ටික වේලිලා වගේ කිසිම තෙත ගතියක් නැහැ. තැම්බෙන්නෙත් නෑ පිට්ටු. මෙන්න මේ විදිහට තමයි පිට්ටු ගැට ටික තියෙන්නේ. දැන් මම මේ ස්ටීමර් එකට දාලා තුනී කරලා ගොඩක් මේක ලොකු තට්ටුවක් වගේ දාන්න හොඳ නැහැ. එතකොට තැම්බෙන්නේ නෑ. එක සමානව තියෙන පිට්ටු ගැට තමයි මේ එකතු කරගෙන තියෙන්නේ මම. කෙසෙල් කොලයක් මේ ස්ටීමර් එකට මං එලලා පොඩ්ඩක් සිදුරු කරලා මේ ටික තුනී කරලා හුමාලෙන් තඹ ගන්න තමයි යන්නේ. මම මේ වැඩි ඉක්මනට පහසුවෙන් කරගන්න තමයි මේ ස්ටීමරය පාවිච්චි කරන්නේ. හොඳ සුවඳට පිට්ටු තියෙනවා. දැන් පිට්ටු තම්බලා ඉවර වෙලා අපි සීනි උණු කර ගන්නවා. මම ගත්තේ සීනි විතරයි. ඔයාලට උවමනා නම් පැණි ගන්නත් පුළුවන්. පැරණි කාලේ කිතුල් පැණි හැම ගෙදරකම වගේ තිබුණා. දැන් නම් ඉතින් කිතුල් ගස් සොයා ගන්නත් බොහොම අමාරුයි. විවිධ පැතිවල විතරයි තියෙන්නේ කලාතුරකින්. මම සීනි ගන්නවා කිලෝ එකක්ම ගන්නෙ නැහැ. ග්‍රෑම් 900ක් විතර මම ගන්නවා මේ හාල් පිටි කිලෝ එකයි ග්‍රෑම් 200කට 250කට විතර මම සීනි ග්‍රෑම් 800ක් 850ක් වගේ ඇති. ඉතින් මම පැණි ඉස්සර වෙලා සීනි ටිකක් දාලා කැරමල් කරගත්තා. ඉන්පසුව ඒකට වතුර එකතු කරලා වතුර ගොඩක් එකතු කරන්න එපා. වතුර කෝප්ප 2ක් 3ක් එකතු කරලා පිට්ටු වල ප්‍රමාණය හිතලා ඔයාලා වතුර එකතු කරගන්න. මේ පැණි ටිකක් මම අරන් තියාගන්නවා. දැන් මම මේ පිට්ටු ටික එකතු කරනවා නූල් වැටෙන පදමට පැණි උණු වුණාට පසුව ඒකට මම සූදුරු මාදුරු කරාබු නැටි එනසාල් ඔය ටික පොඩ්ඩක් රත් කරලා කුඩු කරලා එකතු කරා. වැනිලා තේ හැන්දක් විතර කිතුල් හකුරු සමගින්ද මදක් සීනි සමගින්ද හැන්දිගා කකාරමින්ද නනු වැටෙනා පදමින්. දැන් වැලි තලපවල පදම හරි. සීනි උණු වෙන්න ඕනේ නූල් වැටෙන පදමට. ඒ පදමට ආවම පිට්ටු ටික දාලා මේ විදියට හැඳි ගාලා පොඩ්ඩක් වෙලා ලිපේ උයලා මෙන්න මේ විදිහේ පදම ආවහම හොඳට තුනී කරලා කපා ගන්න තමයි උවමනා. මම ඉස්සෙල්ලා කිව්ව කවියේ තිවග දෙදරු සමගින් කියන්නේ තිවග කියන්නේ කරාබු නැටි වසාවාසි සාදික්කා. දෙදරු කියන්නේ සූදුරු මාදුරු. ඒවා එක සමානව අරගෙන දාලා ආකාරවල හැඳි ගාලා මෙන්න මෙහෙම වැලි තලප කපා ගන්න කියලා තමයි කියන්නේ. හොඳද? බඳුන කළා සතොසින්ද සමකර යස විලසින්ද එදවස පසුව ගොසින්ද ගනිමින් නැවත තොසින්. ඉතින් වැලි තලපවලට මම ඉවත් කරගත්ත පැණි ටිකෙන් ටිකක් මෙන්න මේ විදියට උඩට තුනී කරගන්නවා. පෙනුම සහ රස තව වැඩි වෙන්න. මේ විදියට තමයි වැලි තලප කපලා ලස්සනට අපි බොහොම රසවත්ව පිළිවෙලට රස කැවිලි හදාගන්නේ. ඉතින් මගේ ගමගෙදර කුස්සිය YouTube නාලිකාව ඔබත් ඇවිදින් බලන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් එකක් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්නත් එපා. ආයුබෝවන් ගිහිල්ලා එන්නම්.